මේ රෝදේ අර ලණුවක එල්ලන්න එහෙම වුණාවක් නැහැ. මොකද මේ සම්බන්ධයෙන් මම දන්නවා මේ A level පොඩි බහුවර්ණ වයකුත් තියෙනවා. අපි ඒක පස්සේ කතා කරමු. සරල වැඩක්. මෙහෙම අතහැරියොත් ඔබට තේරෙනවා මේ එකපාරම පහළට වැටෙනවා. මොකද හේතුව මේක හයියෙන් කරකවුවාම මේ ඉක්මනින් පල්ලෙහාට මෙහෙම පහත් වෙන්නේ නැහැ. හරි පුතේ හරි. අද මම ඔය ප්ලෑන් කරා පොඩ්ඩක් කියලා දෙන්න මේ කෝණික ගම්මිතාවය කියන භෞතික රාශි සම්බන්ධ විස්තරයක්. මගේ ඉලක්කය තමයි මේකේ කෝණික ගම්මිතාව කියලා කියන දෛශිකයක්. ඒකේ දිසා සම්මුතිය ගන්න විදිය සහ මේකේ යම් යම් භාවිත පොඩ්ඩක් කියා දෙන්න උත්සාහ කරන්නේ. මුලින් චුට්ටක් කියන්න මොකද කෝණික ගම්මිතාව කියලා මේකට අදහස් කරන්නේ සිලබස් එකට අනුව. හරි? මොනවා හරි මෙහෙම වස්තු පද්ධතියක් තියෙනවා නම් මේ වස්තු පද්ධතිය කිසියම් ඇක්සලයක් වටා මෙහෙම භ්‍රමණය වෙනවා නම් කෝණිකව භ්‍රමණය වෙනවා නම් කෝණිකව භ්‍රමණය වෙන්න ඕන. මේ ඇක්සලේ වටා මේ වස්තු පද්ධතියට කෝණික ආවස්තිතියක් නැත්නම් ආවස්ති ගූර්ණයකුත් තියෙනවා නම් හරිද කියනවා මේ ආවස්ති ගූර්ණයේ කෝණික ප්‍රවේගයේ ගුණිතය මගින් එක්තරා රාශියක් ලැබෙනවා. ඒක නම් කරා මෙයාලා මොකද්ද මේ විභ්‍රමණ කේන්ද්‍රය වටා විභ්‍රමණ ඇක්සලේ වටා පවතින කෝණික ගම්මිතාවය කියලා. ඒක ගම්මිතාවයක්. අන්න ගම්මිතාවයක්. කොහොමත් අපි දන්නවා විස්ථාපනයක් කිව්වත් ප්‍රවේගයක් කිව්වත් ත්වරණයක් කිව්වත් ගම්මිතාවයක් කිව්වත් බලයක් කිව්වත් මොක කිව්වත් මේ වචන වලින් එනවා දෛශික ස්වභාවය කියන එක. ඒ නිසා කෝණික විස්ථාපනයේ දෛශිකයක්, කෝණික ප්‍රවේග දෛශිකයක්, කෝණික ත්වරණයේ දෛශිකයක්, කෝණික බල, කෝණික ව්‍යාවර්ත, කෝණික මොනවාද ගම්මිතා. ඒක න කෝණික නමින් මොකාවත් අර මේ විස්ථාපන ප්‍රවේග ත්වරණ බල ගම්මිතා ඔක්කොම මොනවා දෛශික. නමුත් දැන් ලෝකෙට ප්‍රශ්නයක් වුණා මෙන්න මේ කියන කෝණික රාශීන් කෝණික දෛශික රාශීන්ගේ දිශාව කොහොමද ගන්න කියලා. මොකද හේතුව එක තියෙන්නේ ඇක්සලේ වටා කෝණික වෙන තියෙන නිකන් මෙහෙමනේ පේන්නේ අපිට මෙහෙම පේන්නේ. ඒතර මෙහෙමයි කියලා දාගෙන ඉයොත් අපට කවදාකවත් එහෙම දෛශික ආකලනයේදී භාවිතා කරන දෛශික ත්‍රිකෝණ වගේව පාවිච්චි කරන්න බෑ. මොකද හේතුව දෛශික ත්‍රිකෝණ වගේ දේවල් භාවිතා කරන්න නම් අපි දන්නවා දෛශිකයක් මෙහෙම රේඛාවක් මගින් නිරූපණය කරන්න ඕන. දෛශිකයේ ප්‍රමාණය රේඛාවේ දිගෙන්ද දිශාව සම්බන්ධයෙන් පෙන්වන්න ඕන. දැන් මෙහෙම තිබ්බම කුඹු ආකාරයට ආකලනයක් කරන්න වෙන්නේ කවදාකවත්. ඒ නිසා ගණිතඥයන් ප්‍රශ්නයක් වුණා කොහොමද මේ දෛශික රාශී කෝණික දෛශික රාශීන් ටික නිරූපණය කරන්න කියලා. එන හොයන් යනකොට හොඳම ක්‍රමය හම්බුණා. මොකද්ද ක්‍රමේ? හිතුවා මෙහෙම කොහොමද? ගත්තා දකුණු අත. දකුණු අත අරන් කිව්වා. දකුණු අත හකුලකුවාම මෙහෙම කිසියම් කෝණික රාශියක් කෝණික විස්ථාපනයක් වේවා, කෝණික ප්‍රවේගයක් වේවා, කෝණික ගම්මිතාවයක් වේවා, කෝණික මොකක් හරි කමක් නැහැ. මෙහෙම තියෙනවා නම් මෙහෙම හැරලා තියෙනවා නම් ඍජු කෙලින් තියෙන මහපටැඟිල්ල මගින් නිරූපණය වෙනවා කො මොකද්ද? ලෝකයේ සම්මතයක් වශයෙන් භාවිතා කරන ඔන්න ඔය කියන දෛශිකයේ කෝණික දෛශිකයේ දිශාව කියන එක. මේක සම්මතයක් මිසක් මේ පැත්තට කිසි බලපෑමක් නැහැ. මොකද මම මේ කියන්නේ සමාජගත වෙච්ච වැරදි මත වගේක් තියෙනවා. වැරදි මත තමයි අපේ කාලෙත් අපේ සල් ඉගෙනනවා මෙව්වා. එකක් තමයි කිව්වා අභ්‍යවකාශයේ පාසාන කුට්ටි කැරකෙන්නේ මේ පැත්තට නම් මෙහෙමනම් කැරකෙන්නේ ඒව ගමන් කරන්න මෙහාට කිව්වා. එහෙම ආපු අපේ ඊළඟ පරම්පරා ජෙනරේෂන් එක දැන් කරන සර්ලා සියල්ලම හිතාගෙන ඉන්නවා මොකක්ද එහෙනම් මෙහෙම කරකුණොත් බලපෑම් මෙහාට එල්ල එනවා කියලා. ඒ නිසා ගොඩක් සර්ලා කියනවා ළමයින්ට මෙහෙම මම කාරණා කියන්නම්. සීලින් ෆෑන් කැරකෙන්නේ මේ පැත්තට කියනවා. ඇයි අහපුවම කියනවා ෆෑන් එක කැරකෙන්නේ මෙහෙමනම් බලේ පල්ලෙහාට එන නිසා ෆෑන් ස්ථායි කියනවා. එහෙම කතන්දරයක් නැහැ. තව සමහරව කියනවා බුලට් එකක් මොන හරි උණ්ඩයක් ගමන් කරනකොට යන්නේ මෙහාට නම් කැරකෙන්නේ මෙහෙම කියනවා. එහෙම කරගුණොත් තමයි හිල් වෙන්නේ. හරි? එහෙම එකක් නැහැ. භ්‍රමණයක් නිසා දිස්ථායි කිරීමක් කරාට මේ ගමන් කරන පැත්තට කිසි බලපෑමක් නැහැ. භ්‍රමණ පැත්ත කියන එක. හරි? තව සමහරව හේතුවක් කරන ඩ්‍රිල් බිට් එක, විදුම් කටුව. විදුම් කට්ටේ විදෙන්නේ මේ පැත්තටලු. අනිත් පැත්තට නැහැලු. ඔව් ඉතින් විදුම් කට්ට ප්ලෑන්ක් ඇන්ගල් අර කැපුම් කෝණයක් තියෙනවනේ. කැපුම් කෝණේ හැටියට කැරගෙන පැත්තෙන් තමයි විදින එක තීරණය වෙන්නේ. මිසක් මේ කෝණික ගම්මිතාවයක්වත් කෝණික රාශියේ දිශා සම්මුතියෙන් දිශාව මගින්වත් එහෙම තීරණයක් වෙන්නේ නෑ. වැරදි මත. එදා ඒක තේරුම් ගන්න මොකද්ද? මේක ඇවිල්ලා ලෝකයේ පිළිගත්ත සම්මතයක්. මිසක් මේකෙන් කවදාකවත් මේ පැත්තට බලපෑමක් එල්ල වෙන්නේ නෑ. මේක සම්මුතියක් පමණයි. ඕනනම් තිබ්බ ලෝක සම්මුතියක් වශයෙන් මුලින්ම හිතන්න මොකද්ද? මේ අත. එහෙනම් ගන්නේ කොහොමද අපි? මේ පැත්තට දෛශිකයක් තියෙනවා නම් කෝණිකව මේ ඇඟිල්ල මග නිරූපණය කරන ඒත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් සම්මතයක් වශයෙන් මේක ගත්ත නිසා අද වෙනකම් භාවිතා කරන මොකද්ද? මෙන්න මේ කියන කතන්දරේ කොහොමද ඕනෑම කෝණික රාශියක් තියෙනවා නම් ඒ කෝණික රාශියේ දෛශික රාශියේ
දිශාව ගන්න ඕනේ නම් right hand rule නැත්තම් දකුණත් නීතිය භාවිතා කරනවා දිශාව ගන්න. පැහැදිලි නේද? ඔන්න ඕක තමයි පළවෙනි කාරණාව කියන්න ඕනේ. ඊළඟ කාරණාව තමයි මට ඕන කරනවා මෙන්න මේ කියන කෝණික ගම්මිතාවයට ඇත්තරම දිශාවක් කියලා දෙයක් තියෙනවා කියලා පෙන්눔 කරන්න. ඔක මෙහෙම කල්පනා කරන්න. ඔබ දන්නවා රේඛීය මාර්ගයක ස්කන්ධයේ සිම්පල් වෙන්නිච්ච වස්තුවක් v ප්‍රවේගයෙන් ගමන් කරනකොට මෙන්න මෙයාගේ දිශාව වෙනස් කරන්න මෙයාට බාහිරින් මොනවා හරි අසන්තුලිත ව්‍යාවෘතයක් ඕන කරනවා. දිශාව වෙනස් කරන්න. නැත්නම් ප්‍රමාණ වෙනස් කරගන්න. මොනවා හරි මේ කෝණික ගම්මිතාව රේඛීය ගම්මිතාවය වෙනස් කරගන්න නම් අනිවාර්යෙන්ම අසන්තුලිත බලයක් ඕන කරනවා. හරිද? ඒ නිසා අපට පුළුවන් පෙන්න ගන්න ඔය වගේම මොනවා හරි වස්තුවක පවතින කෝණික ගම්මිතාවය කියන එක වෙනස් කරගන්න නම් ඒකට අසන්තුලිත ව්‍යාවෘතයක් ඕන කරනවා කියලා. ඉතින් ඒ නිසා මම පාවිච්චි කරනවා අර මගේ තිබ්බ පරණ බයිසිකල් වගේක් ඔය ගලවපු වගේක්. ඔන්න ඕකේ තියෙනවා රෝද වගේක් මම ගෙනාවාද වෙනස් විදියට මේ ප්‍රැක්ටිකල් එක කරලා පෙන්න ගන්න. රයිට්. හරි. මම ගන්නවා මෙහෙම. මේ බයිසිකල් රෝදය. රෝද කීපය ඇතුළේ බවෙන්න එපා. සද්ද හෙන එකයි. හරි. මම ගන්නවා මේ බයිසිකල් රෝදේ. දැනට ගන්නවා. මේ රෝදේ මම මේ රෝදේ අර ලණුවකින් එල්ලන්න එහෙම වුණාවක් නැහැ. මොකද මේ සම්බන්ධයෙන් මම දන්නවා මේ A level පොඩි බහුවර්ණ වයිකුත් තියෙනවා. මේක පස්සේ කතා කරමු. සරල වැඩක්. මේ රෝදේ එල්ලන්න ඕනේ නැහැ. මොකද පොඩි බෙයාරිමක් මේක තියෙනවා මේ. පොඩි බෙයාරිමක් තියෙනවානේ මේකේ. ඒ නිසා මම මෙහෙම පොඩ්ඩක් කරලා පෙන්නන්නම්. හොඳට අහගන්න ඕන. මෙන්න මේ කෑල්ලේ මේ liver එකෙන් අල්ලගෙන මේ රෝදය මෙහෙම අතහැරියොත් ඔබට තේරෙනවා මේ එකපාරම පහළට වැටෙනවා. මොකද හේතුව මෙතන හින්ජ් එකක් පොඩි අසවුවක් තියෙනවා. බෙයාරිමක් තියෙන නිසා මේ නිකම්ම පහළට පහසුවෙන් වැටෙනවා. අපි හොයමු ඇයි මේක පහසුවෙන් වැටෙන්නේ කියලා. ඒකට හේතුව මම ඇන්දොත් මෙතන බෝඩ් එකේ මම රෝදේ ඉන්න මේ ක්‍රමයට මේ තමයි රෝදය. මේ තමයි ඔය කියන ඇක්සල් එක. මේ තමයි අර අසවුව. හරිද? මෙයා වටා අන්න අසවුවක් තියෙන නිසා මෙයාගේ බර පහළට ක්‍රියා කරන නිසා මොකද වෙන්නේ? මෙයා වටා රෝදය මේ අතෑරිය ගමන් පහළට වැටෙනවා. එක පාරින් වැටෙන කොහටද? මෙහෙම පල්ලෙහාට ඕන්න වැටුණා මේ. අසවුව වටා පහළට වැටෙනවා. මොකද හේතුව තමයි බරමගින් ගූර්ණයක් එනවා. ටක් ගාලා පහළට ඉක්මනින් පහළට වැටෙනවා. ඔන්න වැටෙච්ච විදිය. හරිද? රයිට්. එතකොට දැන් අපි බැරි වෙලාවත් දැන් මේ කැරකෙන්නේ නැහනේ. කැරකෙන්නේ නැහැ කියලා කියන්නේ ඔබට තේරෙනවා මේ ඇක්සලේ වටා කෝණික ගම්මිතාවයක් නැහැ. එහෙනම් අපි දන්නවා ඇක්සලේ වටා අපි තුමුකෝ මේ පැත්තට හෙමින් කරනකොට මේ හොම් බලන්න මම චූටි වේගයක් දෙන්නම්කෝ. චූටි වේගයක් මම දෙනවා. ඕන් දුන්නා. හැබැයි චූටි වේගයක් දීලා මෙහෙම අතේ හරියත් අර පහළට වැටෙනවා. චූටි වේගයක් දුන්න කියලා කියන්නේ එයාට තියෙනවා මොකද්ද මේ දිසා සම්මුති රණුව මෙන්න මේ පැත්තට චූටි කෝණික ගම්මිතාවයක් තියෙනවා. මේ පැත්තට මම කඳින්නම් මෙහෙම පොඩි අගයක් මෙහෙම තියෙනවා. ඒ තමයි පොඩි වේගයක් දුන්නොත් තිබ්බ කෝණික ගම්මිතාවේ. හැබැයි ඒ ටක් ගාලා පහළට වැටෙනවා. මොකද හේතුව තමයි බලමු. දැන් තියෙන්නේ පොඩි කෝණික ගම්මිතාවයක්. මෙයා මෙහෙම පහත් උනායි කියමුකෝ දැන්. දැන් මෙහෙම පහත් වෙලා තියෙන්නේ. පහත් උනා කියලා කියන්නේ අම්බල් දැන්. කැරකෙන්නේ ඔහොම නම් දැන් එයාට දෙනවා පොඩි ගම්මිතාවයක් මෙහාට. ඔන්න දැන් ගම්මිතාවේ මෙහෙම. අපි හිතමු මෙහෙම තිබ්බ රෝදය මෙහෙම හැරෙන්න පුංචි කාලයක් ගියානේ. මම බලන්න යන්නේ මෙහෙම තිබ්බ රෝදය මෙහෙම හැරෙනකොට වෙනස් වෙච්ච ගම්මිතා ප්‍රමාණය. හරි සරලයි. අපිට තේරෙනවා මෙහෙම තිබ්බ එකක් මෙහෙම වෙන්න නම් මේ තරම් ගම්මිතා ප්‍රමාණයක් අලුතෙන් ආකලනය කරන්න ඕන. ඒ කියන්නේ මෙන්න මේ තමා සිද්ධ වෙච්ච ඩෙල්ටා I ඔමෙගා. ඒ කියන්නේ මෙහෙම තිබ්බ හිමින් කැරක් මෙහෙම තිබ්බ එක හිමින් කැරක් මෙහෙම වෙනකොට අන්න සිදුවෙච්ච ගම්මිතාව වෙනස බොහෝම පොඩි ප්‍රමාණයක් මේක. මේ මෙච්චර ප්‍රමාණයක් තා වෙනස් වුණේ. එහෙම වෙන්න හේතුව තමයි. එහෙම වෙනස් වෙන්න හේතුව තමයි මොකද්ද මේ? මෙන්න මෙතනින් බර ක්‍රියා කරනවා. මෙයා වටා ව්‍යාවර්තය ක්‍රියා කරනවා. ටෝ සමානයි බර වතාවක් දුර. නිකන් හිතමුකෝ mg වතාවක් මේ දුර. මේ දුර මේ තියෙන්නේ d කියමුකෝ. ඔන්නෝම ව්‍යාවර්තය ක්‍රියා කරනවා. මෙන්න මේ ව්‍යාවර්තය මගින් තමයි කාලයත් එක්ක මොකද්ද? මෙයාගේ මේ ගම්මිතා ප්‍රමාණය වෙනස් වෙන්නේ. නිකන් කිව්වොත් මෙන්න මේ ඇක්සලේ වටා මේ O ඇක්සලේ කියමුකෝ. O වටා සිලබස් එකේ හැටියට ටෝ සමානයි දැම්මුත් එහෙම ඩෙල්ටා I ඔමෙගා බෙදීම t. මේ ටෝ කියන එක අපිට තේරෙනවා mg වතාවක් d කියලා. මේක ඩෙල්ටා I ඔමෙගා බෙදීම t වෙනවා. පරිස්සමෙන් තේරුම් ගන්න බලන්න. ඕම් බලන්න පරිස්සමෙන් තේරුම් ගන්න. මෙයා කොහොමත් ව්‍යාවර්තය නියතයක් කියමුකෝ. හරිද? මෙන්න මෙයා ඊටාමත් පොඩි නිසා මේ කාලය පොඩි. ඒ කියන්නේ මෙයා
එක පාරින්ම පොඩි වෙලාවක් තුල අන්න පහත් වුණා. හරිද? දැන් බලමු මෙහෙම. මම මේ රෝදය මෙහෙම හයියෙන් කරකවනවා. අන්න හයියෙන් කරකුවා. හරිද? හයියෙන් කරකුවොත් මොකද්ද වෙන්නේ? මේ බලන්නකෝ. මේ පැත්තට තියෙන I ඔමෙගා ලොකු වෙනවා. මේ බලන්න මේ. ඔන්න මේ ලොකු වෙනවා. එහෙම තිබ්බ රෝදයක් කවදා හරි මෙහෙම කරගුණොත් හයියෙන්ම මොකද වෙන්නේ? මෙන්න මෙහාට අවසන් ගම්මිතාවයේ I ඔමෙගා ගොඩක් ලොකු වෙන්න ඕන. එහෙමොත් මේ ත්‍රිකෝණයෙන් තේරෙනවා මෙහෙම තිබ්බ එකක් මෙතනට එන්න මේ තරම් ප්‍රමාණයක් වෙනස් වෙන්න ඕන. අන්න දැන් මොකද කියන්නේ මේ? ඩෙල්ටා I ඔමෙගා ඊටාත්ම වැඩි. දැන් මට කියන්න ඩෙල්ටා I ඔමෙගා ඊටාත්ම වැඩි. දැම්මොත් මේ සූත්‍රයට ආපහු මෙයාවට ගූර්ණයක් එන්නේ ආපහු mg වතාවක් d ම තමයි. හැබැයි ඩෙල්ටා I ඔමෙගා ඊටාත්ම ලොකුයි නම් මෙයා තවමත් එහෙම්මම නම් මේක නියතව පවත්වා ගන්න ව්‍යාවර්තය ඒකමනේ තියෙන්නේ. මෙයා ලොකු වුණොත් එහෙනම් මේ ගන්න කාලයත් සෑහෙන්න වැඩි වෙන්න ඕන. ඒ කියන්නේ මේක හයියෙන් කරකවලා මෙහෙම ඇල්ලුවොත් එහෙම අර ඇල්ලුවොත් එහෙම මේ බෙයාරිය වටේ මේ කරකිලා මෙහෙම පහත් වෙලා මෙතනට එන්න සෑහෙන වෙලාවක් ගත වෙනවා. ඒ නිසා තමයි පුතා මේක හයියෙන් කරකවුවාම මේ ඉක්මනින් පල්ලෙහාට මෙහෙම පහත් වෙන්නේ. එතකොට පේනවර පොඩ පහත් වෙනවා. එක්සල් පේනවනේ ඔය ටික මෙහෙම පහත් වෙනවා. හරිද? පේනව නේද? මොහොම පහත් වෙනවා. මේ පහත් වෙන්නේ ආම් පහත් වෙනවා. ඒ පහත් වෙන්න ගන්න කාලය වැඩි. මොකද හේතුව කරකුවොත් හයියෙන් මේ පැත්තට අයියොමගා වැඩි මෙහාට අයියොමගා වැඩි. එහෙනම් වෙනස ගොඩක් වැඩි නම් ලොකුම කාලයක් ගන්නවා මෙහෙම තිබ්බ රෝදය මෙහෙම පහත් වෙන්න. ඒ නිසා තමයි මේක හයියෙන් කරකවුවාම ආන්න හෙමින් පහත් වෙන්නේ. බැරි වෙලාවත් මෙන්න මෙහෙම බරක් නැත්තම් ගූරණයක් නැත්තම් මේක කරගුවොත් එහෙම සදාකල් කෙලින්. හැයි පහත් වෙන්න ගූරණයක් ඕනනේ. ගූරණයක් නැත්තම් මේක නැත්තම් කොච්චර කල් ගියත් මොකද වෙන්නේ? දිශා වෙනස් වෙන්නෙත් නැහැ, ප්‍රමාණ වෙනස් වෙන්නෙත් නැහැ. ඒ කියන්නේ අසන්තුලිත ව්‍යාහෘතයක් තිබ්බ නැත්තම් මෙයා හැමදාම සදාකල්ම දිශා ස්ථායි උපකරණයක්සේ ක්‍රියා කරනවා. ඒ කියන්නේ නිකන් හරි අපි මෙයා මත අසන්තුලිත ව්‍යාවෘත නොවෙන්න සැකස්මක් ගහලා කොහෙන් හරි හයි කරලා ඉවරලා මේක හයියෙන් කරකවලා ලෝකේ වටේ රවුම් ගහුවත් මොකද වෙන්නේ? මේ ඇක්සල් එකේ දිශාව වෙනස් වෙන්නේ නැහැ. ඒව නම් කරෝ දිශා ස්ථායි උපකරණ කියලා. ඕනනම් පුළුවන් මේක භාවිතා කරන්න මිකෑනිකල් මොකද්ද? කොම්පාස් නැත්නම් මාලිමාවක්සේ. නැවක දිශා වෙනස් කරගන්න නැතුව දිශාවක් තියාගන්න ඕනෑ නම් පුළුවන්. චුම්බක වලට ප්‍රශ්නයක් නැහැ නේ. මේ වගේ රෝදයක් හයියෙන් කරකවලා ෆ්‍රේම් දෙකක් තුනක් ගහලා සුමට බෙයාරි මුලින් හයි කරලා ඉවරලා හයියෙන් කරකවලා තිබ්බොත් එහෙම නැව ලෝකේ වටේ කොහේ රවුම් ගහුවත් එහෙම මෙන්න මේ ඇක්සල් එක වෙනස් වෙන්නේ නැහැ. ඔබට ඒක තේරුම් ගන්න බැරි නම් දකින්න මහ පොළොව පෘථුවිය සූර්යයා වටා කොහේ ගියත් මොකද වෙන්නේ? ඇක්සල් එකේ ආනතිය ඒකමයි දිශා ස්ථායි. අලුතෙන් ගයිරස් වීල් ඕනේ සූර්යයා වටා පෘථුවිය. අන්ත 23ම ආනතිය කොහේ ගියත් වෙනස් වෙන්නේ මොකද හේතුව? කෝණික ගම්මිතා දෛශිකයක්. ඒක මත පිටින් ව්‍යාවර්තයක් එන්නේ නැත්නම් කොහේ ගියත් දිශා වෙනස් වෙන්නේ නැහැ. ඕනනම් පුළුවන් මේක හයි කරන්න අභ්‍යවකාශ යානයකට. නැත්නම් පුළුවන් ප්ලේන් එකකට. ප්ලේන් එකෙත් මේ වගේ තැටියක් සැහැල්ලු නෑ බර තැටියක් හයියෙන් කරකවලා බෙයාරින් වලින් වට කරලා පවත්වාගෙන රවුම් ගහලා බල්ටි ගහලා කොහෙන් ගහලා ආවත් මේකේ ඇක්සල් දිශාව වෙනස් වෙන්නේ නැහැ. කොහෙන් හරි ගුවන් තොටුපළකින් ටේක් අවුට් මොකද ටේක් ඔෆ් කරේ කොයි වෙලාවේද? ඒ මොහොතේ ඇක්සල් එක මෙහෙම තිබ්බනම් නැවත ලෑන්ඩ් කරලා ඉවරලා එතනට මැවිලි ඉවරලා නවත්තපුවා ඇක්සල් එක ඒ වගේම පිටින්න මොකද හේතුව තමයි ව්‍යාවර්තයක් නැත්තම් වෙනස් වෙන්නේ නැහැ කෝණික ගම්මිතාවය වෙනස් වෙනවා. මෙයා ඊටා කුඩා ගයක් වුණොත් එහෙම ඩෙල්ටා ටි අනන්ත. ඒ කියන්නේ අවුරුදු 5ක් 6ක් යයි චූටි ව්‍යාවර්තයක් තිබ්බොත් එහෙම දිශාව පොඩ්ඩක් වෙනස් කරගන්න. ඒ නිසා මේක පුළුවන් භාවිතා කරන්න පට දිශා ස්ථායි උපකරණ සේ මේවා අභ්‍යවකාශ යානාවලට ඕන්න නැව්වලට නැත්තම් ප්ලේන් වලට නැත්තම් ඔබට කැමති පුළුවන් මේක පාවිච්චි කරන්න. මොකද දිශා ස්ථායි කර උදාහරණයක් පොල් ගෙඩියක් අර කුරුම්බ කඩන කට්ටිය කුරුම්බයක් කඩලා බිමට දානකොට කියනවා දාන්න කරකවලා. ඇත්ත කතන්දරේ නම් කුරුම්බ කඩේ උන් දන්නවා කුරුම්බ දාන්නේ නැහැ. කුරුම්බ බානවා. හරිද? නමුත් මේ කියන නිසා කියන්නේ කුරුම්බේ දැම්මම කරකවලා හයිය පැත්ත පල්ලෙහාට එන්න එහෙම මෙල් හැප්පෙනවා බිම හයිය පැත්ත. ඒ නිසා පැලෙන ගතිය අඩුයි කියනවා. රග බෝලයක් පාස් කරනකොට දාන්නේ කරකවලා. ඒතර මොකද වෙන්නේ? දිශා ස්ථායි.
තුවක්කුවකින් රයිෆල් ෂොට්ගන් නෙමෙයි ෂොට්ගන් රයිෆල් නේ රයිෆල් එකකින් උණ්ඩයක් යනකොට ඒ උණ්ඩය තුවක්කුව බැරල් එකේ අර තියෙන දාර නිසා භ්‍රමණයක් යුතුව පැන්නහම මේ භ්‍රමණයේ හේතුවෙන් ලැබෙන අයුමෙගා අපිට තේරෙනවා මෙයා මත පිටින් වියාවත නැහැනේ. ඒ නිසා උණ්ඩේ මොන පතේ ගියත් දිශා වෙනස් කරගන්න තු ගමන් කරනවා. ඒ නිසා දිශා ස්ථායි කරගන්න පුළුවන් අයුම භාවිතා කරන්න. අනෙත් දෙහොම කියන්න ඕන මෙන්න මේ තුවක්කුව වල මේ උණ්ඩ වලට භ්‍රමණයක් දෙන්නේ ඇත්තරම දිශා ස්ථායි කිරීමට වඩා දුර ගහන්න. ඒ කියන්නේ වාතය හරහා මෙයා ගමන් කරනකොට වාත ප්‍රතිරෝධී බලය අඩු වෙනවා මෙයාගේ භ්‍රමණය නිසා. භ්‍රමණයෙන් තොරව ගියා නම් මේ ඩ්‍රෑග් එක වාත ප්‍රතිරෝධ නිසා මග යද්දී මෙයා ගොඩාක් බ්‍රේක් වෙනවා. ඒක වළක්වන්න තමයි මොකද්ද මේ භ්‍රමණයක් දෙන්නේ. ඒ නිසා දුර ගහන ෂොට්ගන් දුර ගහන රයිෆල් ෂොට්ගන් නෙමෙයිනේ. රයිෆල් වලින් T56න් නැත්නම් ස්නයිපර්ස් වලින් එහෙම පිට කරනද්දී අනිවාර්යෙන් භ්‍රමණයක් දෙනවා. මොකද හේතුව වාතය හරහා ගමන් කරනකොට ඇති වෙන ප්‍රතිරෝධී බලපෑම අඩු කරන්න. මිසක් සමහරු කියනවා මේක වැදගත්ලු හම හිල් කරන්න. මේ හම හිල් වෙන්න නෙමෙයි පොළොව වාතය හිල් වෙන්නයි භ්‍රමණය දීලා තියෙන්නේ. හම කොහොමත් හිල් වෙනවා. ඌරකට තිබ්බහම ෂොට්ගන් එකෙන් යන මූණිස්සම් භ්‍රමණය වෙන්නේ නැහනේ. කඩම් බහින්නේ ඌරගේ හැමම ඒ වේගය. හරි. මේක දෙන්න දිශා ස්ථායි කිරීම සහ වාතය හරහා ගමන් කරන දුර වැඩි කරා ගන්න තමයි මේ භ්‍රමණයක් දෙන්නේ. ඒතර මේ තමයි අපි අදහස් කරමු මුල් අදහස මේකේ. පිටින් එහාට ප්‍රායෝගිකව පොඩ්ඩක් මේක වටහා ගමු මෙන්න මෙහෙම. තව කාරණා කිහිපයක් තමයි කියා දෙන්න. හරි. මේ රෝදය මම බලමු පොඩ්ඩක් ඈ. මේ රෝදය මම මෙහෙම අතින් අල්ලගෙන භ්‍රමණයක් නැති අවස්ථාවේදී මෙහෙම හැරවුවොත් ඔය එච්චර අමාරුවක් මට දැනෙන්නේ නැහැ. නිකම්ම හැරෙනවා මේ. ඔහොම හැරෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ උඩ දෙනවනේ. මෙහෙම පහසුවෙන් හැරවන්න ලේසි. හැබැයි මේක හයියෙන් කරකෝල ඉවරලා මේ අන්න දැක්කද? දැන් හරවන්න බෑ. අමාරුයි මේ. උඩ වෙනවා අන්න අමාරුයි. ඇයි? අර සිද්ධිය. හයියෙන් කරකවුවම මෙයාට හම්බෙන කෝණික ගම්මිතාවයක්. ඒක දෛශිකයන් නිසා මෙහෙම දිශාව වෙනස් කරන්න පිටින් ලොකු ව්‍යාවෘතයක් දෙන්න ඕන. මෙහෙම දෙනකොට අන්න ව්‍යාවෘතයක් දෙන්න ඕන. මේක පුළුවන් තව භාවිතා කරන්න නැවක් එක තන හරව ගන්න. මේ බලන්න එකත් කොහොම කියලා දෙන්න. නැවක් හරි අභ්‍යවකාශ මොන හරි යානයක් හරි චන්ද්‍රිකාවක් වගේ අන්න බාහිරින් ව්‍යාවෘතයක් ගන්න නැතුව කිසියම් දෙයක් එක තන හරව ගන්න පුළුවන් මෙහෙම. අපි තුමු මේක නැව. උඩින් බලමු මේ මුහුද. මට නැවක් පේනවා මෙහෙම. උඩින් බලලා තියන්නේ මම හිතාගෙන ඉන්නවා මෙතන. හිතාගෙන ඉන්නේ මෙතන. හිතාගෙන මම මේ රෝදය මෙන්න මෙහෙම තියාගන්නවා. මම පේනව නේද? මේ රෝදේ මෙහෙම තියාගන්නවා. නැවේ හිටගෙන ඉන්නේ නැව මෙහෙම නැව තියනවා. ඔන්න නැව හිතාගෙන ඉන්නවා මෙහෙම. මගේ අද්දක මේන් රෝදය. හරිනේ? මට ඕන මේ නැව එකතන මෙහෙම හරව ගන්න. මොකද මම කරන්නේ? මේ රෝදේ හයියෙන් කරකවලා මෙහෙම අද්දකිය තියාගෙන බලන්න මේ අද්දකිය තියාගෙන මම පටන් ගන්නවා මේ ඇක්සල් එක මෙහෙම අඹරවන්න ඔහොම. ආන්න. දැන් මොකද කියන්නේ? ඇක්සල් එක මෙහෙම අඹරවනකොට අන්න හරි අමාරුයි. ඇක්සල් වලට ව්‍යාවෘතයක් මම ඔහොම දෙන්න ඕනේ. අන්න දෙනවා. එයාට ව්‍යාවෘතයක් දෙනකොට මොකද වෙන්නේ? අන්න මේක මත මෙහාට ව්‍යාවෘතයක් දෙනකොට ප්‍රතිව්‍යාවෘතයක් ක්‍රියා කරනවා කකුල් දෙක හරහා නැව මත. ඒ කියන්නේ රෝදේ මෙහෙම කරකවනකොට අර අතින් ඔහොම කරකවනකොට නැව මත අනිත් පැත්තට ප්‍රතිව්‍යාවෘතයක් ක්‍රියා කරනවා. ඒ නිසා මම මේක හයියෙන් කරකවලා මෙහෙම කරගෙන තාක්කල් මොකද වෙන්නේ? නැව අනිත් පැත්තට පොඩ්ඩ එකතන හැරෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ නැවක් මහ මුහුදේ එකතන පුළුවන් හරව ගන්න. නැවේ මැද ඇක්සලේ වත මෙන්න මේ වගේ නෙමෙයි. තරමක් ලොකු ගයිරස් වීල් හය කරලා ඉවරලා හයියෙන් කරකවලා ඒක මෙහෙම කරකවන යන්ත්‍රයක් දැම්මොත් එහෙම නැව එකතන මෙහෙම අනිත් පැත්ත හැරෙනවා. ඒකත් ඕනනම් පුළුවන් භාවිතා කරන්න. මේ ක්‍රමේ භාවිතා කරනවා අභ්‍යවකාශ යානාවල චන්ද්‍රිකාවල දිශාව පොඩ්ඩක් එහෙම කරාගන්න මේ කියපු ක්‍රමේ භාවිතා කරනවා. ඒකත් ඔන්න ඔළුවේ තියාගන්න ඕන. හරි. මේ දෙක හරි. ඊට පස්සේ අපි මේ තවත් චූටි ප්‍රැක්ටිකල් එකක් කරමු. දැන් අපි කියනවානේ මේ රෝදය මෙහෙම කරකවුවාම නේද? කිසියම් දිශාවකට කෝණික ගම්මිතාවයක් තියෙනවා කියලා. එහෙනම් මේ රෝදේ මෙහෙම කරකවුවාම කෝණික ගම්මිතාවේ තියෙන්නේ මේ පැත්තට නම් තවත් රෝදයක් මෙහෙම කරකවුවාම කෝණික ගම්මිත අනිත් පැත්තට තියෙන්න එපයි. ඒ දෙක එකතු කරපුවාම සම්ප්‍රයුක්ත කෝණික ගම්මිතාව බිඳුවක් වෙන්න එපයි. බලමු අන්නේ ප්‍රැක්ටිකල් එක. මෙතේ කවුරක්වත් තාම කරලා නැහැ අපේ මේ
process වල මම පොඩ්ඩක් කරලා පෙන්නන්නම්. අපිත් කොහොම අහන් ඉන්න මම කියන්න පරින් එහාට කොහොමද මේක කරන්න කියලා. මම මේ රෝදය පොඩ්ඩක් ගලවනවා. මේ Excel එක මම ගලවනවා. ගලවලා ඉවරලා මේක ගලවලා ඉවර වෙලා මේකට මම හයි කරනවා තවත් රෝදයක්. මේ ගලවනවා හරි. මේ ගලවුවා. right. හරි. තව රෝදයක් තියෙනවා. ඒකෙත් ඔන්න Excel මම ගලවලා තියෙන්නේ මේ කූරක් දාලා. දැන් රෝද දෙකයි. මෙහෙම පොඩි කූරක් තියලා දාලා ඉවරලා බලා ගන්න. හරි. මේ බලා ගන්න. මේ රෝදේ විතරක් මම මෙහෙම කරකවලා අතින් අල්ලගෙන මෙහෙම එහෙමේ කරන්න ගියොත් අර මට අමාරුයි. ටිකක් අමාරුයි. තව දෙයක් පෙන්නන්න. මේ බලන්න. මේක හයියෙන් කරකවලා පුතා බලන්න පල්ලෙහාට කරුපාත් කරනවා. ඔගේ කරගවලා මෙහෙම අල්ලගෙන මේ අන්න පද්දන්න ගියොත් අර පැද්දන්න අමාරුයි. අර පැද්දෙන්නේ නැහැ. පේනවනේ? පද්දන්න අමාරුයි. හරි? හැබැයි කරකවන්න නැත්තම් මේ ආන්න පද්දන්න ලේසි වෙනවනේ. අර දැක්කද? ඔව් මේ කරකවන්න නැත්තම් ටිකම පැද්දෙනවා. හයියෙන් කරකවපුවාම මොකද වෙන්නේ මේ? අන්න දැම්මට පද්දන්න බෑ මේ. අර පද්දන්න බෑ නැමෙන Excel එක. දැක්කද ඒක? රයිට් බලමු අපි ඈ. මම try කරනවා මෙහෙම රෝදයක් අරගෙන තවත් රෝදයක් මේකට දාලා දෙකම එකම පැත්තට කරකවලා පරීක්ෂණය කරන්නයි දෙකම දෙපැත්ත කරකවලා පරීක්ෂණය කරන්නයි. බලන් ඉන්න වැදගත් දෙයක් කියන්න යන්නේ. හරි? රයිට්. මේ බලන්න මම දෙකක් දානවා මේකට. ඔය කලින් මේ ප්‍රැක්ටිකල් එක කරලා මම හිතන්නේ. බලා ගන්න මේ. ඔය මම දෙකක් දානවා. දැන් මේක රෝඩ් දෙකක් තියෙනවා. පේනවනේ? දෙකක් තියෙනවා. මේකේ ඉස්සෙල්ලා මම කරලා පෙන්නන්නම්. මම ගන්නවා මේ යට. මෙතන රයිට් හෑන්ඩ්. හරිනේ? දකුණු අත මම ගන්නවා. මම දකුණු අත ගන්නවා. හරි. ඉස්සෙල්ලා මම යට රෝදේ කරකවන මෙහාට උඩත් කරකවන මෙහාට. දැන් රෝඩ් දෙකම කරගෙන එකම පැත්තට මේ ඕන් කරකිනවා. හරිද? දැන් මම මේ කම්බියෙන් අල්ලගෙන මෙහෙම පද්දන්න ගියොත් අර කම්බිය නැමෙනවා පැද්දෙන්නේ අර. ඇයි හේතුව මොකද්ද? කියන තාලෙට උඩ රෝදයේ කෝණික ගම්මිතාවයත් මෙහාට තියෙන්නේ යටේකෙත් මෙහාට තියෙන්නේ. දිසා සමානයිනේ. දෙකේම කෝණික ගම්මිත එකතු වෙලා ලෝහ කෝණික ගම්මිතාවයක් තියෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? මට මේක මෙහෙම පද්දන්න බෑ. කෝණික ගම්මිතා ප්‍රමාණය වැඩි පද්දද්දී දිසා වෙනස් වෙනකොට කෝණික ගම්මිතා ප්‍රමාණය ගොඩක් වෙනස් වෙනවා. ඒ නිසා මෙහෙම පුතා මේක පද්දන්න අමාරු වෙනවා. නමුත් මම මෙහෙම කරලා පෙන්නන්න යන්නේ. මේ රෝඩ් එක සරල සම නැහැ. මෙයා පොඩ්ඩක් සැහැල්ලුයි. මෙයා පොඩ්ඩක් බර වැඩි. හරි? රයිට්. ඒ නිසා පොඩි වෙනසක් තියෙනවා. මම මෙහෙම කරනවා. මේ රෝදේ කරකවනවා මේ පැත්තට. හරිද? මෙයා කරකවනවා මෙහාට. දැන් ඔබට තේරෙනවා මේ ආන්න. පද්දන්න පහසුයි. මොකද හේතුව? මේ දෙකේ සම්ප්‍රයුක්ත කෝණික ගම්මිතාවේ බිඳුවයි. දිසා දෙපැත්තවල නිසා කෝණික ගම්මිතා දෙක මැරලා තියෙන්නේ. ඒ නිසා පද්දන්න පහසුයි. ඕම් පැද්දුවා. හරිද? ආයෙ පෙන්නන්නම්. මෙයා මම මෙහාට කරකවලා මෙයත් එහාට කරගොත් ආයෙ පද්දන්න බැපෙනවන්න. පද්දන්න බැර Excel නැමෙනවා. දැක්ක නේද? කිව්ව තේරුණාද? තේරුණා නේද? රයිට්. හරි. ඒක තේරුණා තමයි මොකද්ද? මේ රෝද දෙක මේක මෙහාටයි මේක මෙහාට කරපුවාම මේ පද්ධතියේ සම්ප්‍රයුක්ත කෝණික ගම්මිතා බිඳුවයි. ඒ නිසා මේක අරන් හරවන්න මේ ලේසි මේ නිකම්ම හැරෙනවා. දැක්ක නේද ඒක? දැක්කද? හැබැයි රෝඩ් දෙකම එකම පැත්තට කරකවුවෙන් පස්සේ මේ අල්ලගෙන මේම අන්න හරවන්න බෑ මේ අමාරුයි. ඔන්න අමාරුයි. අර කෝණික ගම්මිතාවල සම්ප්‍රයුක්තය මේකෙන් පුළුවන් මනාව වටහා ගන්න. ඒතකොට තව දෙයක් ඕන නම් පුළුවන් කියා දෙන්න භ්‍රමණ පුටුව කියන එක ඒක ඇත්ත ලොකු දෙයක් නොවන නිසා මෙතනින් මේ ටික මම නතර කරනවා. අනික් වීඩියෝෙන් බලමු අපි භ්‍රමණ පුටුවක් සම්බන්ධයෙන් මොකද කරන පරීක්ෂණය කරලා ඉවරලා. හරි. ස්තුතියි ඈ. හරි.